මොකද්ද මේක නම් සමහර කට්ටිය දැක්ක ගම කියන පුළුවන් සමහර කට්ටියට ඉතින් මේ මොකද්ද කියන්නේ මේක තමයි ලැප්ටොප් ස්ටෑන්ඩ් එක යුග්‍රීන් එකේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ යුග්‍රීන් එකේ ස්ටෑන්ඩ් තියෙනවා මේ මට හරි එන විදිහට තමයි මම මේක පර්චේස් කරලා ගෙන්න ගත්තේ ඔයාලත් යුග්‍රීන් එකට ගිහලා www.ugreen.lk ලංකාවේ සයිට් එකට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් එයාලේ කොකෝ තියෙනවා මින්ට් තියෙනවා බෑන්ක් ට්‍රාන්ස්ෆර් තියෙනවා කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා සයිට් එක ගණන් අඩු එකේ දවස් ඩිස්කවුන්ට් එනවා ඔයාලා බලලා ගන්න යුග්‍රීන් එක නම්බර් 1 තමයි මම රෙකමන්ඩ් කරන හැම එකක්ම ක්වොලිටි ප්‍රොඩක්ට් තමයි තියෙන්නේ මේක ගැන කිව්වොත් මේක තනිකර ඇලෝ වලින් සිලිකා ජෙල් වලින් තමයි ඇලුමිනියම් මිශ්‍ර කරලා තමයි මේක හදලා තියෙන්නේ මේක සාමාන්‍ය බරයි මේක කිලෝ එකමාරකට බරක් මේකේ තියෙනවා එන හෙවි ගතියකට තමයි හදලා තියෙන්නේ ලැප් ඕනම සයිස් එකක් මේකට තියන්න පුළුවන් මෙතන මේ ඔයාලට සද්ද එනවා මේ මෙතන ග්‍රිප් තියෙනවා ඒකින්ද කොහොමද ලෙස්සන්නේ නැහැ මේ මෙතන තියෙන ලැප් එක සීරනවට මේ හීට් සිංක් වගේ තියෙන මේ ප්‍රශ්න උලා ගන්න ඇලුමිනියම් වලින් මේක හදලා තියෙන්නේ යට ෆෑන් වලින් ෆෑන් තියෙන කොහොමද ලැප් වල තියෙනවා යටයි පැත්තේ ඒව යටින් සිසිල් වෙන්න තමයි මේ තියෙන්නේ මගේ තව මැජික් එකක් තමයි තියෙන්නේ දැන් මේක අපි පොඩ්ඩක් මේක හෙවි විදිහට තමයි හදලා තියෙන්නේ සාමාන්‍ය මේ අතර ගත්තාම පේනවා මේක ක්වොලිටි තියෙනවා කියලා කියන්නේ Apple ප්‍රොඩක්ට් එකක් අපි සාමාන්‍ය ගත්තා අතර තියෙන ෆීලිං එක මේකෙන් ඇඟ මේ අතර තියෙන තමයි මේව හදලා තියෙන්නේ මේක තව මැජික් එක තමයි මේක තියෙන්නේ මෙතන තියෙන අපි පේනත් ඇති මගේ චුට්ටක් කැමරාවට හෙල්ලුවම පේන ඇති ඔයාලට මම මේ එතන GoPro එකෙන් තමයි වීඩියෝ කරන්නේ මෙතන තියෙනවා ලොක් අන්ලොක් කිය. මේ ගානට කරගන්න මට මේ සවුන්ඩ් එකත් මාර මාසයි ටික් ටික් ගාන සද්දෙන. මේ කොච්චර මේව කරත් යටින් හෙල්ලෙන්නවත් නෑ. අපිට ඕන පැත්තට ගලා ඉච්චර බරයි මේ. මාර හයියක් තියෙන්නේ. ඇඩ්ජස්ට් කරලා කැමති විදිහට හදාගන්න තියෙන්නේ. අපි මේ ඉස්සුව ගිමු. හරි. මේක ලොක් කරලා පස්සේ කැරගෙන්නේ මේ. ආයෙ ලොක් කරලා පස්සේ මේ කැරගෙනවා නේ. මේ ලොකු ඉස්යක් නෝනට මේක Apple product හා සමානව quality එක මේ ගහලා දෙන. ඒ කියන්නේ normal laptop එකෙන් තියන්න පුළුවන් ඇලුමිනියම් තියෙන මේක අතර මාර feeling එකක් තියෙන්නේ. මේ Ugreen එකට ගනනවත් මට ඒක මුකුත් හම්බෙන්නේ නැහැ. මම මේ product එක හොඳින් තමයි ඔයාලට කියන්නේ. සමහර කට්ටිය මේක කැමති නැතිවෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන් කැමති ඒක මිනිස්සුන්ගේ ස්වභාවයෙන් ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලා මේක තියෙනවත් ඇති නැති වෙන්නත් පුළුවන් ගන්න කෙනෙක් ඉන්නවනම් ලැප්ටොප් ස්ටෑන්ඩ් එක හිතේ තියෙනවා නම් මේක තමයි මම කියන්නේ ගන්න කියලා ඔයාලනේ දාලා අයිඩියා මම මේ ලැප්ටොප් එකේ තියලා පෙන්නන්න මෙහෙම ලැප්ටොප් එක තිබ්බහම ගාඩ මෙතනින් තියන්න පුළුවන් මේක ලොක් කරලා just one දෙනවා මුකුත් නෑ ඇලවෙන්නේ නෑ මුකුත් නෑ මේක මේ MacBook Pro එකක් තියෙන්නේ 14 size එක සාමාන්‍ය මේකත් කිලෝ 1.6ක් බරයි මට ඒක දැනෙන්නවත් නෑ ඉතින් දැන් මේක තව අපි බලමු මේක just කරලා පැත්තකින් තියලා දැන් මේක ඒකේ හයිය තමයි පොඩ්ඩක් අම්මේ අර මෙහෙම කළා කියලා කාටවත් හිතෙන්නේ දැන් මේක මෙහෙම වැටෙයි කියලා දැන් මේ ගොඩක් just උස්සලා තියෙනවා ඔයාලනේ අයිඩියා ගන්න පුළුවන් නම් මේකේ ලැප් එක තිබ්බහම ඒත් පේනවා දැන් මේ කාට ෆිල්ම් එකක් හරි මොකක් හරි බලන්නේ මොනොත් හරි ඔෆිස් එකේ වැඩක් හරි කට්ටිය ගොඩක් ප්‍රසන්ටේෂන් එකක් හරි පෙන්නනොත් මේකත් හොඳටම ඇති මේක මේ අපි දැන් ලැප් එක ඉස්සුවා ගියමු මේ දැක්කනේ ගානට එක ඇඩ්ජස්ට් කරලා වැඩ කරගන්න පුළුවන් මේක මාරම quality ඒ කියන්නේ මේ පාටම තමයි ලැප් එකක් තියෙන්නේ ඉතින්
බෑන්ඩ් එක ගන්න තියෙන ඉන්නවා නම් මම කියන්නේ මේක තමයි රෙකමන්ඩ් කරන්නේ. හැම ලැප් එකක්ම මේකෙන් තියන්න පුළුවන්. ඔයාලා යමක් දන්න දෙයක් ඉගෙන ගන්නත් ඇති කියලා හිතනවා. මේක ඉගෙන ගන්න දෙයක් නෙමෙයි, මේක රිවිව් එකක් ගියේ. මොකද්ද මේ අලුත් ප්‍රොඩක්ට් එකක් ගැන මේ කට්ටිය ඉතින් වයින්නවා නම් බෑලා හරි හොඳ නම් හොඳ හරි මොනවද අඩුපාඩු තියෙනවා හරි කමෙන්ට් එකක් කරලා ලයික් එකක් හරි දාන්න. මේ ඔයාලා ෆලෝ කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් ආවම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේක රිවිව්ම වැඩසටහන නෙමෙයි, හැමදේම මම මේකේ දානවා. ඉතින් ඔය යන්නේ මම මේක ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. හැම දෙයක්ම මම ඔයාලට ඒක ගෙනත් දෙනවා. එහෙනම් මේ අදට මම මේක නවත්තන වීඩියෝ එක. ආයිති අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා මම කියනවා. එහෙනම් කට්ටියටම ජය වේවා.